ආදරය ගැන අනුමානයක් නෑ අපේ සියලුම බාධකවල අවසානයේ. ඉතින් දෙයියෝ මොකද කියන්නේ කිව්වේ? මං දන්නවා එතුමා මට උදව් කරන බව. අනේ දෙවියනි. මං හිතමු ඔබ වහන්සේට බාර වෙච්ච විදියට ඔබ වහන්සේගේ දේව රූපය කිරිවලින් නාවනවා. නැගණිය දෙයියෝ කියන්නේ කිව්වේ පණිවිඩයක්. මොකද්ද? මම කිව්වේ ආදරය ගැන. දෙයියෝ නැගණියට ප්‍රේම කරනවා. මන් දන්නවා එතුමා මට ප්‍රේම කරන බව. එතුමා මට විතරක් නෙවෙයි. එතුමාට ප්‍රේම කරන හැමෝටම එතුමා ප්‍රේම කරනවා. ඒ විතරක් නෙවෙයි. මාව විවාහ කරගන්න යන මගේ අනාගත ස්වාමි පුරුෂයාට එතුමා ප්‍රේම කරනවා. අයියෝ මේ ඒ විදිහේ මේ බාල ප්‍රේමයක් ගැන නෙමෙයි. මං කොටින්ම කතන්දරේ කියන්නම්කෝ. එතුමා අදහස් කරනවා නැගණියව විවාහ කරගන්න. අනේ නිකන් ඉන්න කප් මහත්තයා බොරු කියන්නේ නැතුව මම මේ දෙයියන්ව පාච්චල් කරලා කතා කරනවා නෙවෙයි. මං කොහොමද මැටි ගුලියක් අසාද බඳින්නේ? මේක මා සෞතු කතාවක් නේ. කියනවා ඔබ දැන් මට පණ ඇවිල්ලායි කියලා. අයියෝ ඒ ඉස්සර මැටි ගුලියක් කළා ඇති දැන් පණ ඇවිල්ලා. ඔය කතාව ඇත්තක් වුණත් බොරුවක් වුණත් මට කමක් නැහැ. මං කැමැත්ත දීලා ඉවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මං දෙයියන්ට මොකද්ද කියන්නේ? දෙයියන්ට ගිහින් කියන්න මං කැමති නැහැ කිව්වයි කියලා. එතුමා කවදාවත් කැමති වෙන එකක් නැහැ මිනිස් දුවකට. මේක කපු මහත්තයාගේ බොරුවක්, විහිළුවක්. ඊට පස්සේම ඔය වගේ පණිවිඩ අරන් මෙහි ආවොත් ඔන්නෝකයි කතාව. තාපොඩ්ඩෙන් අතපය අත තමයි එන්න වෙන්නේ. අන්න අර ඇත්තන මෙහාට මම නගින පූජාසන ඔබතුමා ඕන මංගල්‍යයක් කරගන්න. අනේ කප් මහත්තයෝ මට පොඩක් උදව් කරන්න. මම මාව බේරගන්න. දැන් ඔබ හරිද? ඔය කපු සූට් අඳලා ඉන්න කපු සූට්. බයින්ද මගේ සූට් එක මාර වෙලා ළඟ වෙනවා අර මේ කපදවට එක්කලා අඳගන්න. මාව බේරගන්න කප් මහත්තයෝ. මාරු කරන්න වෙලා නැහැ. හොරක් ලැන පුඩාට අනේ කප් මහත්තයෝ මාව විනාශ කරලා දායි. මේ තාමුසේ බය වුණා බයවිල් බලලා කවුද එන්නේ කියලා කඩේ යන දෙන්නෙත් කොහෙද යාර බලන්න ඒ දෙන්න තමයි අනේ නිකම් මහත්තයෝ අනික පද මාව බැරගෙන කම් මහත්තයෝ වෙලා බේරගන්න නැහැ ඉක්මනට යන්න පුඩාවට යන්න උනක මහත්තයෝ යන්න අඩන්න එපා යන්න කරුණාර රටේනවා අර මහත්තයා මොකද කපු මහත්තයා වෙවුලන්නේ? නෑ මම වෙවුලන්නේ නෑ මම මේ වෙවුලනවා විතරක් නෙවෙයි අපිට නම් පේන්නේ කටහඬක් වෙවුලනවා. නෑ මම වෙවුලන්නේ නෑ මම වෙනදා විදිහටමයි කතා කරන්නේ. එහෙමනම් ගනිමු පූජා වට්ටිය. ඒ කතාව වලින් දැන් වැඩක් නෑ. අපි ආයේ බාරයප්පු කරන්න. දැන් පූජාව තියලා දෙයියන්ව නාවන උණු කිරිවලි. කපු මහත්තයා අපි දෙන්න හෙට එකතු වෙනවා නැවත වෙන්න නොවෙන්න. ඒ වුණාට මේ දැරිවිගේ දෙමව්පියෝ කැමති නෑ ඔහෙට. ඒ වුණාට දැරිය කැමති මට. දෙමව්පියන්ගේ හිත රිද්දන්නේ නෑ හොඳ ළමයි. දරුවන්ගේ හිත රිද්දවන්නෙත් නෑ හොඳ දෙමව්පියෝ. තාටියක් කල්පනා කරලා බලන්න. නෑ තවත් මට කල්පනා කරන්න ඉඩක්. මේ දැරිවි මොකද කියන්නේ? අල්ලන්න බැරි අත්තක් කැමතිලා තිනවා මේ ළමයාට. ඔව් මටත් පේනවා අත්ත හුඟ කුසබ. ඉතින් ඔහෙට පුළුවන් නේ තරගෙන් ඉවත් වෙන්න. පරාජිතෙක් වෙන්න මම කැමති නෑ.
පරාජිතයෙක් කියන ඇඟට ගුණයි. තමුසේ අයින් වුණා තමුසේ ගෑනකට ගුණයි. මොකද හයියෙන් කතා කරන්නේ? ඇයි මොකද හයියෙන් කතා කරන්න බැයිද? ඇයි ගහගන්න? ඇයි ගැහුවොත් වදින්නේ නැද්ද? ගහගන්න. මේ දේවල් නෑ. නේ තමුසේ දන්නවද? ඊයේ හැන්දෑව මට නියම කපු මහත්තයා හම්බුණා. මාගාවල් පරමනකොලට. ඔයි! අනේ දෙයියනේ. තමුසේ ඊයේ ගිහිල්ලා තියෙනවා මෙයා හම්බෙන්නේ. නෑ. තමුසේ ඊයේ ගිහිල්ලා තියෙනවා. කවුද කියන්නේ? මමයි කියන්නේ. ඇයි තමුසේ මාව හම්බුනේ? තමුසේ මාව අනුභව කළා. වැඩේ කෑවා. මේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මම කියන්නම් වැඩක්. තවුදට පේනවා දෙයියන් කරේ දෙන මාළේ. ඔව්. අන්න ඒක දාගන්නවා. එතකොට තමුසෙත්පත් වෙනවා දේවත්වයට. නෑ. යනවා. දාගන්න. අනේ මට බෑ. යනවා. දාගන්න. මාත්පත් වුණා දේවත්වයට. අනේ සාදු. කපු මහත්තයා දෙයි හාමුදුරුවනේ. පොඩ්ඩක් මෙහාට එනවා. දාගන්නවා මේ මා පොඩ්ඩපා. ඔව්. මාත්පත් වුණා දේවත්වයට. දැන් ඉතින් මම මොකද කරන්නේ? පළක් නෑ ජීවත් වෙලා එල්ලෙලා මැරෙනවා. හරියන්නේ නෑ. අනගන්නවා. ඕනක පෙච්චිද? වැඩක් නෑ. මැරිලා වැඩකුත් නෑ. ඉඳලා වැඩකුත් නෑ. කමක් නෑ. එකාතකට මෙහෙම වෙච්ච එක හොඳයි. තව ටික වෙලා ගියාම තමුසලාට හිතෙයි මොනවට දෙවිවරුනාද කියලා. අන්න ඒ වෙලාවට දැනෙයි දේවත්වයේ තියෙන පුහු බව, නිරර්ථක බව, ශූන්‍යත්වය. අන්න ඒ වෙලාවට තමුසලාට තේරෙයි මනුෂ්‍යත්වයේ තියෙන වටිනාකම. මම දැන් නිදහස්වාදීන මිනිස්සෙක්. මම යනවා ගෙදර. මොනවද? දැන් ඉතින් මේ දේවාලේ වටිනා යමකට ඉතුරුලා තියෙන්නේ මේ පොල් ගෙඩිය විතරයි. මම යනවා ගෙදර. දැන් අපි මේ මොකද කරන්නේ? අපි යමු අනේ ගෙදර. පින්වතිය මගේ ඇඟට අත නොතබන්න. මං දෙවියෙක් නේ. ඔයාට පිස්සු? ඔයා කොහොමද දෙවියෙක් වෙන්නේ? මේ දෙවියෙක්. මේ මාත් දෙවියෙක්. ඔය දෙන්නටම පිස්සු. ඔය දෙන්නම මිනිස්සුනේ. දෙවිවරු හුස්ම ගන්නෑ. ඇයි පෙහෙලන්නේ? ඔව්. ඒ දෙවිවරුනේ. බලන්න මේ දෙවියාගේ පපුවට කන ලං කර. ඔව් හුස්ම ගන්නවද කියලා. පළමුව අවසර ගත යුතුයි.
මේ දෙවියනේ කිට්ටු වෙලා බලන්න ටිකක් අවසරද? මාස 6-7ක්ම හිස කුඩිච්චියක් දාගන්න වෙයි ඔළුවට. පින්වතිය මා ස්පර්ශ කිරීමට ඔබට අවසර ඇත. මාද ස්පර්ශ කිරීමට ඔබට අවසර ඇත. නෑ ප්‍රථමයෙන් මාව. හැබැයි නේනම් මෙයාගේ හදවත නැවතිලා. ඕමයි ඇස පියලන්නෙත් නෑ. අනේ දෙයනේ මන් දැන් මොකද කරන්නේ? දෙවියන්ගේ කැමැත්ත ඉෂ්ට කරන්න. මම මොනවද කරන්න ඕනේ? අපි දැන් මේ පින්වතියට මොනවද කරන්නේ? අපි කැමති මේ පින්වතිය මෙහි නවත්වා ගන්න. මොකද්ද දෙයනේ හරිපේ තේරුම? අපි කැමති ඔබට හවුලේ ආදරය කරන්න. මම කැමති නෑ හවුලේ ආදරය කරන්න. එහෙනම් මොකද කරන්නේ? මම යනවා. ගියා මොකද වෙන්නේ? හැමදාම තනි වෙනවා. තනිකම විතර බහානක දෙයක් තවත් නෑ. නවතිමු අපිත් එක්ක. දෙයනේ ඔබ වහන්සේලාත් එක්ක හිටියොත් වෙන්නේ මං සදාටම තනි වෙන එකයි. අයියන්ඩි මේ අය හැමෝම දෙවිවරු. මේ අය ලෑස්තිලා මාව මේ නවත්ත ගන්න. නැගණිය කිස් දෙයකට බයන්න එපා. මම නැගණියව ආරක්ෂා කරනවා. මේ මනුස්ස අපි විශ්වාස කරත් දෙවිවරු සතේකට විශ්වාස කරන්න එපා නං. අයියන්ඩි කොහොමද මාව ආරක්ෂා කරගන්නේ? යමු අපේ ගෙදර. ගියාම මම නැගණියව විවාහ කරගන්න. මං එක සැරයක් ආදරෙන් පෙරදිච්ච කෙනෙක්. ප්‍රශ්නයක් නෑ. අපි අතීතය අමතක කළා දාමු. අයියන්ඩිගේ දෙමව්පිය මට කැමති වෙයිද? දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් නෑනේ දැන්. ඇයි? අර නායකගේ කන්ද පාමුල තමයි අපේ ගෙදර තිබුණේ. මට හරි දුකයි. දැන් ඒවෙන් ප්‍රශ්නයක් නෑනේ. මම නැගණියව සදාටම ආරක්ෂා කරනවා. හරියට රෝස මලක් වගේ. අයියන්ඩි මං අයියන්ඩිට සලකන්නේ සදාටම දෙවි කෙනෙකුට වගේ. මන් දෙවියෙක් කියලා දැනගත්තොත් මෙයා මාවත් දාලා යයි. මට අවශ්‍ය ආදරණීය භාර්යාවක්. හැමදාම මල් පහන් තියලා වඳින උපාසකම්ම කෙනෙක් නෙවෙයි. මොකද අයියන්ඩි ඇස පිරන්නේ නැත්තේ? මේ බහුගිය දවස්වල මට අර භයානක ඇස්ලෙඩ හැදුරනේ. මම ආදරේ. දෙයනේ මෙයාගේ හදවතත් නැවතිලා. එහෙනම් මෙයක් දෙවියෙක්. ඔව්. මමත් දෙවියෙක්. ඒත් මං කැමති මිනිස්සෙක් වෙන්න. ඒ දෙයනේ අපිට මිනිස්සු වෙන්න බෑනේ. මම නැගණියව දිව්‍ය අප්සරාවක් කරනවා. එපා. මට ඕනේ නැහැ දිව්‍ය අප්සරාවියක් වන්න. එතකොට මගේ රාජකාරී වෙන්නේ හැමදාටම දෙවිවරුන්ට ආදරය කර ඉන්න එකයි. ඒක නිසා මම යනවා. මං දැන් මොකද කරන්නේ? යාළුවේ උඹත් වරෙන් මෙහාට. නෑ මම යනවා අපේ ගෙදර. ගියාම මොකද වෙන්නේ? හැමදාම එකම කාලසටහන. දෙයනේ මන් දැන් මොකද කරන්නේ? අනේ දෙවියනේ මට ඔබ වහන්සේලාගේ පිහිට හැර වෙන පිහිටක් නැහැ. ඔබ වහන්සේලා මාව ආරක්ෂා කරගන්න. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි ඔබ වහන්සේලාගෙන්මයි. මිනිස්යන් නෝ අපට කාගේවත් පිහිටක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හැම දෙයකටම වැඩි මට මගේ හිත විශ්වාසයි. මගේ සිතේ පාළුව රජ යන්නේ ලදකට පමණි පාළුව දුරු කළ හැක්කේ